විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය සංඥාට නිහඬට මොකද මාස දෙකකින් ගෙදර එනවා කියලා මාස 4ක් ගෙදර ආපු නැති බින්දක් මම. ඒ කියන්නේ මම මෙච්චර දරාගෙන ඉන්නවට උඩම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද විවාහයක් එක්ක කෙනෙක්ගේ ඩ්‍රීම්ස් කියන දේවල් නැති කරන්න නැතුව මට පුදුම විදිහේ මානසික නිදහසක් දීලා මට ලොකු සපෝට් එකක් දෙනවට මම දන්නේ එනවා කියලා කිව්වා ආවත් දන්නේ සජිත ඇන්තනීගේ වචනෙන් තමයි මේ මුලින්ම මේ කතාවම පටන් ගන්නෙ. ඒ කියන්නේ මීට අවුරුද්දකට කලින්. ඊට පස්සේ කතා වස්තුවක් හොයද්දී මට අසින්සලාකටම කතා කරලා මට මේ වගේ ලස්සන වැඩක් කරන්න ඕනි ආදරය කරන වැඩක් කරන්න ඕනි කිව්වම අය මට කතා සාරාංශය දුන්නා. ඒකට මම ප්‍රේමී කියලා නමක් දැම්මා. සහ ලස්සන කතාවක් අපි ලිව්වා. ලොකු මහන්සියක් දරලා රැය ගණන් ඉඳි බලලා අපිත් එක්ක ප්‍රේමී ලස්සන කරන්න එකතු වුණාට ඒ වගේම ඉස්සෙල්ලා වගේම මගේ ආදරණීය රංගන ශිල්පී සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකේ ලොකු ප්‍රශ්න ගොඩාක් තිබුණා ශාන්ති ප්‍රශ්න වගේ. ඉතින් ඒ ප්‍රශ්නත් අපි විසඳගෙන අද වෙද්දි ලස්සන ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගමන තව තවත් ඉදිරියේදී ලස්සන වෙයි. අපිට ඔයගොල්ලෝ ඔක්කොම සපෝට් එක හම්බෙයි අද වගේම. ඉතින් සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි මෙතනට ආවට. ඉතින් මගේ අම්මටයි තාත්තටයි මගේ අයියටයි මගේ නංගිටයි ඒ දෙන්න ඒ කටටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මම මේ වෙලාවට හැමලෙම හයියක් වෙනවාට. ක්‍රිෂාන් මහේෂා ක්‍රිෂාන් තමයි මගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ කුරුඳු සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටයක. ඉතින් මම හිතනවා ඔහුත් ඔහුගේ ඒ නිර්මාණය හරි ලස්සනට කරයි කියලා මේ දැන් අපි දැක්කා වගේම අවසාන වශයෙන් ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් අද දවසේ ඉවර නැහැ මෙතනින්. අද දැන් තමයි දවස පටන් ගන්න. ඔයගලන්ට අද අපිත් එක්ක කතා කරලා මෙතනින් හරි එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ප්‍රේමී වෙනුවෙන් ආදරය දෙන්න ආපු ඔයගොල්ලෝ හැමදෙනාටම ගොඩාක් ස්තුතියි.